හෙලෝ ගයිස් ඔයාලා දෙක තුලා ඉන්න මගේ e-commerce application එකේ 25 වෙනි වීඩියෝත් එක්කන් අද බලන්න යන්නේ කොහොමද list එකට add වෙන්නේ product එක add වෙන part එක ඒකේ back end එක ඊට පස්සේ ඒ ටික තමයි අද බලන්න back end part එක කොහොමද product එක add වෙන්නේ කියලා list එකට අපි product එක add කරලා බලමු මම ඉස්සරහට මගේ database එක පෙන්නන්නම් ආඩ වෙන මගේ ලිස්ට් එකේ ඉන්නේ මම ලිස්ට් ටේබල් එකේ පේනවා එතන data මොකුත් නැහැ රෝ ලිස්ට් තියෙන්නේ මම දැන් ඔයාලට මගේ මම මෙතන ප්‍රොඩක්ට් එකක් මගේ ලිස්ට් එකට ඇඩ් කරලා පෙන්නන්නම් ප්‍රොඩක්ට් දෙකක් විතර ඒතර ආදෙන සතුටුද ඇඩ් කියලා වෙනවා ඊට මේ මම මේ ප්‍රොඩක්ට් එකත් ඇඩ් කරලා පෙන්නන්නම් ඔයාලට ඇඩ් කියලා වෙනවා මෙතන මම ලිස්ට් එකේ තොරපම ඒතර පේනවා ඔයාලට මගේ ලිස්ට් එකට අදාළ ටික ඇඩ් වෙලා තියෙනවා මෙතන මම ඔයාලට පෙන්නනවා database එක ඒ data ටිකත් ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට පෙන්නන මෙතන මේ data ටික බලලා ලිස්ට් ID එක ඊට පස්සේ user මගේ email එක ඊට පස්සේ product ID ටික තියෙනවා මම ඔයාලට පෙන්නනවා මෙතන මේ දැන් අපි කලින් ඇඩ් කරලා තියෙන එකක් ඇඩ් කරොත් මේ මොන විදිහට ඉන්නේ කියලා මම දැන් මේකම ආයෙ ඇඩ් කරනවා සයිඩන් already in view with list කියලා වැටෙනවා මේ කියන්නේ මේ item එක මම කලින් ඇඩ් කරලා තියෙනවා දැන් දෙන්නන්නේ මම ඊට මේකේ මෙතන තියෙන කාට් එකද කාට් එකේ මම කාට් එකේ ඇඩ් කරලා දෙන product එක වෙනවා ඊට පස්සේ මම බැක් කළා මෙතන මේ ටික තමයි මෙතන buy now button එක දොර buy now එක යනවා ඊට පස්සේ add to cart කියවම add to cart යනවා cart updated කරන්න මම කලින් ඔයාලට වෙනවා මේ product එක බයිට අප්ඩේට් කරලා ඉන්නේ remove කරපුවාම remove button එක වැඩ කරනවා අර බඳන ආයුෂ කියලා එනවා remove කරන්න කියලා ඒක remove කරපුවාම remove කියලා වැටෙනවා එතකොට අර පෙන්නවා මම මෙතන database එකේ අයින් වෙලා තියෙනවා අපි මේ කොහොමද කෝඩ් කරලා තියෙන්නේ කියලා බලන්න e-shop එකේ මේ විත්ලිස්ට් ෆයිල් එක තුල මෙතන තියෙන තරම් මේ HTML ආකෘතිය තියෙනවා ඊට පස්සේ මගේ ස්ටයිල් ෆයිල් එක ලින්ක් කරන් තියෙනවා දැන් මෙතන තියෙනවා මගේ මේ ප්‍රධාන div එක ඇතුලේ තියෙනවා මගේ PHP script එකක් ඇතුලේ තියෙනවා header එක include කරලා ඊට පස්සේ each set session එක කියන්නේ මේ user කෙනෙක් ඉන්නවද කියලා බලන්න මෙතන set the user කෙනෙක් කියලා බලන්න ඊට පස්සේ connection එක දාලා තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා මේ u එක අල්ලන් තියෙනවා user mail කියලා ඊට පස්සේ මේකේ email එක අල්ලන් තියෙනවා user email කියලා මේ තියෙන්නේ මගේ මේ list එකේ design part එක තමයි මේ තියෙන්නේ ඔයාලට වෙනවා මේ තියෙන මගේ core එක මම මේ database එකෙන් list එකට search කරලා ගන්න core එක මේ තියෙන මගේ select කරන product එකේ product table එක ID එක ඊට පස්සේ as product ID කියන්නේ මේ කියන්නේ මම මේක තමයි මේ විදිහට ක්ලික් කරලා තියන්නේ කියන්නේ as කියන්නේ මේක කියන තේරුම තමයි මේ තියෙන්නේ කියලා ඒ විදිහෙන් තමයි මගේ as මේ name match ඊට පස්සේ මේ content dot කියන එක name match මේ විදිහට පස්සේ color.name එක මම group concat එකකින් අල්ලන් දිනගෙන කලර් තියෙන ඔක්කොම එකවර ගන්න තමයි මේකෙන් ගන්න තියෙන්නේ ඒ විදිහට තේල name එක තේල last name එක first name එක ඊට පස්සේ මෙතනින් select image path එක ගන්නවා select කරලා ආය code එකකින් ඒක ඇතුළෙම image path එක අරන් තිනවා ඊට පස්සේ product දැන් මෙතන limit කරලා දෙන එකකට ඒ කියන්නේ image තුන එකම product image තුනක් තියෙනවා මගේ තුනම ගන්න නැතුව එක image එකක් විතරක් ගන්න එක තමයි මෙතනින් පෙන්නන්නේ ඊට පස්සේ join කරලා දෙනවා මම මේ table වල condition එක ඊට පස්සේ මේ විදිහට තමයි මගේ join code ටික ආයෙත් database එකෙන් search කරන code මේ code එක ගහලා තියෙන්නේ ඊට පස්සේ මේ code එක මම මේ ගහලා තියෙන code එක මම මෙතනින් code කියලා variable එකක් ලන් දෙනවා මෙතන what is result කියන එකට database එකෙන් search එකක් ගහලා දෙනවා මේ code එක කියන්නේ මේ code එක database එකෙන්
එක්සිකියුට් කරලා ඩේටා ටික ගන්නවා. ඊට පස්සේ කොච්චර නම් මේ නම්බර් ෆ්ලෝ ගණනක් තියෙනවද කියලා මෙතනින් බලනවා. ඊට පස්සේ if condition එක ඇතුලේ මේ විස්තෘත එකේ කියන්නේ number of column මේ rows ගාන බිඳුවයි equal දෙවන්න බිඳුවට බිඳුව නම් මේ empty design එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ දැන් empty නැත්තම් ඒ කියන්නේ product එකක් තියෙනවා නම් මේ design එක තමයි මේ තියෙන්නේ. design එක ඉගෙනන්න ඕනේ. මෙතන මේ while loop එකක් ඇතුලේ දාලා තියෙනවා end on design එක. while loop එක ඇතුලේ දාන එකම product නේ. කියන්නේ product දැන් 10ක් විතර තියෙනවා නම් ඒ 10ටම මේක code කරන්න බැරි හින්දා මේ දැන් කොච්චර product තියෙනවද කියලා බැරි හින්දා while loop එක ඇතුලේ දාන්නේ මේ loop වෙන්න. ඒ කියන්නේ මේක හැදි යන්න. ඉස්සරහම product id එක ගන්න තියෙනවා මෙතන එක ඔයගොල්ලෝ. ඊට පස්සේ තියෙනවා මෙතන product image එක. ඊට පස්සේ තියෙනවා title එක, color එක, ඊට පස්සේ color condition name එක, price එක, ඊට පස්සේ තියෙනවා quantity එක, ඊට පස්සේ එළගේ first name එක, last name එක, ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන add to cart remove buy now button එක තියෙනවා. buy now button එක මම දාලා තියෙන්නේ single product view එක ගන්න buy now දුන්නා. ඊට පස්සේ තියෙනවා මෙතන add to cart එකට add to cart button එකට add to cart function එක call කරනවා. remove එකට remove from hot list function එක call කරලා දෙනවා. ඊට පස්සේ මගේ අවසානයේ තියෙනවා මේ විදිහට පුට එකයි. ඊට පස්සේ script file එක link කරලා මම දැන් script එක ගිහලා පෙන්නන්නම්. මේ මගේ home page එකේ මම ඉස්සර home page එකට යන්නම්. මේ මගේ button එක කොහොමද දාලා තියෙන්නේ කියලා පෙන්නන්න. ඔයාලට මෙතන මේ මගේ බටන් එක දාලා තියෙනවා add to wish list කියලා. මම මේකට ගිහලා පෙන්නනවා add to wish list එකට. මේ අර පැත්තේ තියෙන ID එක මෙතනින් අල්ලගන්න. මම මේක wish list එක හදලා තියෙන මම fetch වලින් තමයි මගේ data ටික process file එකට යවන්නේ. මම Ajax භාවිත කරලා නැහැ මේ වෙලාවේ. fetch වලින් තමයි මම යවලා තියෙන්නේ. method post method කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා body ID එක දෙනවා. ID එක plus ID කියලා. ඊට පස්සේ දෙන්න එකක් දාලා තියෙනවා. මේකනේ මේ fetch එකෙන් වෙන්නේ if else එකෙන් වෙන එකම තමයි. දෙන්න එකක් දාලා තියෙනවා response text මේ response text විදිහට ආවද කියලා. ඊට response text විදිහට ආවනම් මෙතන if condition එක ඇතුලේ success added කියලා එනවා. ඊට පස්සේ ඒක alert එක success කියලා ආපුවම alert කරනවා successful added කියලා added to your list. ඊට පස්සේ එහෙම නැත්නම් already exit කියලා ආවොත් එහෙම කියනවා මෙතන already your list කියලා. ඊට පස්සේ ආයෙත් list එකෙන් බලනවා එන text එක please login in press කියලා. එහෙම login press text එක එනවා නම් help කරනවා face logging in to added item to your wishlist කියලා. ඊට පස්සේ reel මේ window.location එක දාලා login.php එකට. ඊට පස්සේ එහෙම නැත්නම් ආයෙ error message එකක් තමයි එන්නේ. මේ කියන්නේ මේ ටිකම එන්නේ මේ response ටික එන්නේ නැත්නම් error message එකක් විතර පෙන්නනවා. error එකයි ඊට පස්සේ text එකයි. ඊට පස්සේ catch එකෙන් මෙතන මේ catch එකෙන් error message මේ එක එන්නේ console.error කියලා error message එකයි error කියලා එනවා. ඊට පස්සේ alert කරනවා an error කියලා please try again later කියලා. මම මේක process file එක ඉල්ල පෙන්නන්නම් ඔයාලට. process file එකේ තියෙන්නේ session එක start කරලා දෙනවා. condition එක condition සමාන මේ include කරලා දෙන connection එක. ඊට පස්සේ session එකට කෙනෙක් log වෙලාද කියලා බලනවා මේකේ. ඊට පස්සේ set tab බලනවා post id එක එනවාද කියලා. post method එකේ id එක එනවාද කියලා. post method එකේ id එක එනවා. product id එක product id කියලා අල්ල ගන්න post method එකෙන් එන id එක. ඊට පස්සේ user email කියලා අල්ල ගන්න session එකට ඇතුළත් වෙලා තියෙන user ගේ user id ඊට පස්සේ email එක. ඊට පස්සේ මෙතන check quantity බලනවා. check query බලනවා. මේ
select all from watchlist via product ID කියලා බලනවා මගේ watchlist එකේ තියෙනවද කියලා. ඊට පස්සේ check මේ result එක තමයි මෙතන මේ database එකට search එකක් දාන මේ code එක search එකක් දානවා database එකේ result විදිහට අල්ල ගන්නවා. ඊට පස්සේ condition එක ඇතුලේ num rows ගන්න බලනවා බිංදුවට සමානද කියලා. බිංදුවට සමාන නම් insert query කියන්නේ මේ product එක add කරන query තමයි මේ තියෙන්නේ. මෙතන check කරන query තමයි මේ තියෙන්නේ. මෙතන added query තියෙන්නේ. added query insert into කියලා list එකට add කර ගන්නවා. ඊට පස්සේ ඒකෝ added කරන හැම නැත්නම් මේ already කියලා එනවා. කියන්නේ මේ add වෙලා තියෙනවා නම් already කියලා ඒකෝගේ හැබැයි text එක pass කරනවා. එහෙම නැත්නම් මෙතන invalid product ID කියලා වටනවා මේකක් මේ වෙන product ID එක ඉන්නේ නැත්නම් මේ තමයි process file එක වෙලා තියෙන්නේ. අපි ඊළඟ පාඩම් යමු.